අයිබෝවන් ඇග්ලිලින් ආයතනය අද දවසේ ඕගොල්ලන්ට පුරුදු වැඩසටහනක තවත් එක් දිගුවක් හැටියට මේ වැඩසටහන නිර්මාණය කරා. ඔගොල්ලෝ හැමදාම විසිතුරු කුකුලන් නිර්මාණය ගැන වීඩියෝ වැඩසටහන් කරද්දී අපිට කියන දෙයක් තමයි ශාමෝන් කියන වර්ගය පිළිබඳව දැනුවත් කරන්න ඒකේ මොන වගේ ක්‍රියාකාරකම් සිද්ධ වෙන්නේ පිළිබඳව වීඩියෝ වැඩසටහන් දෙන්න කියලා. ඔන්න අද අපි ඒක ඉෂ්ට කරන්න අපි ආවා අද වල්පිට මුල්ල කාංචන පෙරේරා මහත්මයාගේ සලමන් බ්‍රීඩර්ස් ආයතනයට. අපි ගිහිල්ලා එයත් එක්ක කතා කරලා ඕගොල්ලන්ට මේ අවශ්‍ය විස්තර ටික ලබා දෙමු. කාංචන මහත්මයා අපි ඇග්ලිලින් ආයිබෝන් කියලා ඔබ පිළිගන්නවා. අපි අසන්නන්ට විස්තර කරන්නකො මේ ශාමෝන් කියන මේ බ්‍රීඩ් එක ගැන. ඒ වගේම පළමුවෙන්ම අපිට විස්තර කරන්න ඔබ කවුද? ඔයගොල්ලන්ගේ මේ ව්‍යාපාරය මොන වගේ දෙයකින්ද කරන්න කියන එක පිළිබඳව. හරි. ආයිබෝන්. මම කාංචන තේජාන්. ඇත්තටම මම වෘත්තියෙන් ගත්තොත් මම ඉංජිනේරුවරයෙක්. ඒත් එක්කම මගේ තාත්තා තමයි මේ ආයතනය පවත්වාගෙන යන්නේ. සල්මන් බ්‍රීඩර්ස් ආයතනයේ නිර්මාතෘ ප්‍රසාද් මහත්මයා. ඒත් එක්කම අද මේක ඇත්තටම හොඳ ස්වයං රැකියාවක් විදිහට ඕන කෙනෙක්ට ඉස්සරහට කරගෙන යන්න පුළුවන් දෙයක්. මොකද අපිට පියවරෙන් පියවර මේක ගොඩනගා ගන්න පුළුවන්. මාසිකව හොඳ ආදායමක් රැකියාවක් කරන ගමන් උනත් අතරතුරදී අපිට කරගන්න හොඳ දෙයක්. එතකොට එකපාර ලොකු මුදලක් යටවන්න ඕනි කියලා දෙයක් නැහැ. Tamanට අතේ තියෙන විදිහට මේක පටන්ගෙන ඊට පස්සේ හිමීට වැඩි දියුණු කරගෙන යන්න හැකියාවක් තියෙනවා මහත්මයා. ඔව් බොහොම ස්තුතියි. එතකොට මේ කාංචන මහත්මයා අපිට කියන්නකො මේ ශාමෝන් බ්‍රීඩ් එකේ ගැන වර්ග කොච්චරක් ඉන්නවද? එතකොට ශාමෝන් බ්‍රීඩ් එක ගත්තොත් මේක ඇත්තටම ජපන් වලින් ආරම්භ වුණ බ්‍රීඩ් එකක්. එතකොට ශාමෝන්ලගේ ප්‍රධාන වශයෙන් වර්ග දෙකක් ඉන්නවා. එකක් ඕෂාමෝ අනිත් එක කෝෂාමෝ කියන එක. ඒතර ඕෂාමෝ එකේ තමයි මේ සතා ගොඩක් ලොකු. ඒතර කෝෂාමෝ කියන සතා ගොඩක් පොඩි සතෙක්. ඒ කියන්නේ අඩියකට වඩා අඩු සතෙක්. ගොඩක් වෙලාවට අඟල් 6 7 අතර වගේ සතෙක් තමයි කෝෂාමෝ කියන්නේ. ඒතර කෝෂාමෝ කියන එක ලංකාවේ ගොඩක් දෙනෙක් අතර නැහැ. කීප දෙනෙක් අතර විතරයි ඉන්නේ. ඒත් එක්කම මේ ඕෂාමෝ ගොඩක් දුරට ප්‍රසිද්ධ වෙලා තියෙනවා. මොකද මේ සතා ගොඩක් ලොකුයි. දැන් ඔයාලට දැක්කමත් පේනවා ඇති මේ අනිත් පොර කුකුලෙක් එක බලද්දි මේ සතා ගොඩක් ලොකුයි. මෙයා හොඳ පෞරුෂවත් සතෙක්. ඒ කියන්නේ ශාමෝස් කියන වර්ගයේ හොඳ පෞරුෂවත් සතෙක්. හොඳට පපුව ඉස්සරහට දාලා කෙලින් ඉන්නවා. එතකොට අපේ ගොඩක් දෙනෙක් මේ ආර්ථික ප්‍රතිලාභ ලබන්න වගේම ගොඩක් ලස්සනට සත්තු හදනවනේ. එතකොට මෙයාලා ඇරලා ඉන්නකොට හොඳට පපුව ඉස්සරහට දාලා කෙලින් ඉන්න සතෙක් දැක්කම හොඳ ගාම්භීරයි මේ සතා. එතකොට නිකන් අර අපිට කුකුලන්ගේ රජ්ජුරුවෝ කියන නම වුණත් අපිට මෙයාලට කියන්න පුළුවන්. මොකද ඒ වගේ තැනක තමයි මෙයාලා ඉන්නේ. එතකොට මේ සතෙක්ව දැක්කම ඇත්තටම මාර ලස්සනක් තියෙනවා. එතකොට ඒකත් එක්ක මෙයාලට මාර ඉල්ලුමක් තියෙනවා. හොඳ ඉල්ලුමක් තියෙනවා. අනිත් එක මෙයාලා සාමාන්‍යයෙන් සතෙක්ට වඩා ටිකක් මිලෙන් වැඩි. ඒකත් එක්ක ඉන්නේ හැමතැනම හොයාගන්නත් නැහැ. අනිත් එක මෙයාලගේ හොඳ අංග ලක්ෂණ තියෙනවනේ. එතකොට ඒ අංග ලක්ෂණ වලින් පිරුණු සතෙක් හොයාගන්නත් අමාරුයි. මොකද ලංකාවේ දැන් ගොඩක් බ්‍රීඩ්ස් ගත්තාම මිනිස්සු කලවම් කරනවා හදාගන්න. එතකොට එහෙම නැතුව ඔරිජිනල් සතෙක් ඉන්නවා නම් ඒ සතා ගොඩක් දැකුම් කලුයි. අනිත් එක මෙයාලගේ කිකිලියක් උනත් සාමාන්‍ය කිකිලියට වඩා හොඳ ලොකුයි. කිකිලිත් හොඳ කෙලින් ඉන්නවා. එතකොට ඒකත් එක්ක මේ ජෝඩුවක් ඉන්නවා කියන්නේ ඇත්තටම තමන්ගේ ගොවිපල මාර ලස්සනයි. එතකොට මෙයාලා නැතුව කොටවන්න එහෙම යොදා ගන්න පුළුවන් සත්ත්ව විශේෂයක් නෙමෙයි. මේ පොර කුකුල් ගණේට අයත් උනාට කොටවන්න පුළුවන් සත්ත්ව විශේෂයක් නෙමෙයි. එතකොට මෙයාලගේ ගොඩක් ලස්සනට තමයි මෙයාලා ඇති කරන්නේ. එතකොට දැන් කාංචන මහත්මයා ඔබ කිව්වා මේගොල්ලෝ කොටවන්න භාවිතා කරන්න බෑ කියලා. ඒතකොට මෙයාගේ කටු එහෙම ඔයාලා කපලාද තියෙන්නේ? නෑ. මෙයාගේ කටු එනවා. මේ සතාගේ කටු අඩු. දැන් මම ඇතුළට ගියාමත් සතෙක් පෙන්නන්නම්. මෙයාගේ කටු අඩු. මෙයා එහෙම ලොකු වයසක සතෙක් නෙමෙයි. නැත්තම් මෙයාලා හොඳට කටු එන සතු. මෙයාගේ ලොකු වයසක් නැහැ. මෙයා අවුරුද්දයි මාස 4ක් විතර වගේ වයස සතෙක්. අවුරුද්දයි මාස 4ක වගේ සතෙක්. ඔන්න ඕගලන්ට හොඳ පණිවිඩයක් කිව්වා කාංචන මහත්මයා. මොකද හුඟක් තැන්වලට ගියාම සතුන් ගන්න ගියාම කොස් සත්තු තමයි ඉන්නේ. පියෝ ඔරිජිනල් සත්තු නෑ. ඉතින් මේ සලමන් බ්‍රීඩර්ස් ආයතනයට ඕගොල්ලෝ කතා කරොත් මම ටෙලිෆෝන් අංකය ඕගොල්ලන්ට දාන්නම්. හොඳ පියෝ සත්තු ගන්න පුළුවන්. එතකොට කාංචන මහත්මයා තව විස්තර මේ ගැන කියන්නකො. මේගොල්ලෝ අවුරුද්දට කොච්චර බිත්තර දානවද? නඩත්තු කටයුතු කොහොමද? අපි පැටියාගේ දවසේ ඉඳලම විස්තර කරන්න. ඔව්. දැන් මෙයාලාව මම මුලින් ගත්තොත් සාමාන්‍යයෙන් කිකිලියෙක් බිත්තර 15ක් විතර දාලා තමයි සාමාන්‍යයෙන් රකින්න ගන්න. ඒක වෙනස් වෙන්න පුළුවන් කිකිලියන්ගෙන් කිකිලියන්ට. සාමාන්‍ය විදිය තමයි බිත්තර 15ක් විතර දාලා කිකිලි රකින්න ගන්නවා. එතකොට ඒකත් එක්ක බැලුවම සාමාන්‍යයෙන් අවුරුද්දකට බිත්තර 60 80 අතර ප්‍රමාණයක් තමයි මෙයාලා දාන්නේ. ඒත් එක්කම ඊට පස්සේ අපිට මෙයාලව උනම් ඉන්කියුබේටරයක් පාවිච්චි කරලා බිත්තර රක් ගන්නත් පුළුවන්. එතකොට මේ සතුන් දැන් මොනවා හරි
අපි හිතමුකෝ මේගොල්ලන්ට කෑම දෙන්න අවශ්‍ය වෙනවනේ. ඒතර ඕගොල්ලෝ අර කෑම වලට කොහොමද හුරු කරගෙන තියෙන්නේ? සාමාන්‍යයෙන් කිකිලිගෙන් ආපු ගමන් අපි අයින් කරනවා නම් අපි මුලින්ම මෙයාලට දෙන්නේ බූස්ටර් එක සති දෙකක් අපි මාස දෙකක් අපි මෙයාලට දෙනවා බූස්ටර් එක. ඊට පස්සේ එතනින් එහාට තවත් මාස 4ක් හෝ 5ක් යනකම් ග්‍රෝවර් එක දෙනවා. ඊට පස්සේ තමයි මෙයාලට බිත්තර කෑම එක දෙන්නේ. හැබැයි ලේය එක අපි හැබැයි මේ බිත්තර කෑම දෙනවා උනත් අතරමැදදී අඩුම තරමේ සතියට දවසක් හෝ දෙකක් ග්‍රෝවර් එකක් බිත්තර දාන සත්තුන්ටත් දෙනවා. අන්න ඒක බණ්ඩ වැදගත් දෙයක්. මොකද කාංචන මහත්මයා කිව්වා බිත්තර දාන සත්තුන්ට උනත් මේ ග්‍රෝවර් මැක්ස් එක දවසක් දෙකක් දෙනවා නම් හොඳයි කියලා. ඒ කියන්නේ ග්‍රෝවර් මැක්ස් එකේ ලේය මෑස් එකට වඩා ප්‍රෝටීන් ප්‍රමාණය වැඩිය තියෙනවා. කියන්නේ ග්‍රෝවර් මැක්ස් එකේ 17යි ඒගාවට ලේයර්ස්ලගේ 16ක් තියෙන්නේ. ඒ විදිහට තමයි එතකොට සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ කරන්නේ. ඒත් එක්කම මෙයාලට අමතරව අපි ඇට කෑම වර්ග තමයි වැඩිපුර දෙන්නේ ශාමෝස්ලට. හේතුව මෙයාලා ඇට කෑම කන්න වැඩි ප්‍රියතාවයක් දක්වනවා. එතකොට මෙයාලට ඇට ගත්තොත් එහෙම අපි වීට්, වී, බඩඉරිඟු ඔය වගේ ඇට වර්ග මිශ්‍ර කරලා මිශ්‍රණයක් හදලා තමයි මෙයාලට වැඩි හරියක් දෙන්නේ. ඕගොල්ලන්ට ඉස්සෙල්ලා අපි පෙන්නුවේ මේ කාංචන මහත්මයා බ්ලැක් ශාමෝන්. දැන් තියෙන්නේ පෙන්වන්නේ ඕගොල්ලන්ට පුල්ලි ශාමෝන්. එතකොට අපි මේ දෙකේ වෙනසයි මේගොල්ලන්ගේ වැඩි ඉල්ලුමක් තියෙන්නේ මොන වගේ ශාමෝන්ලට කියලා අපි කාංචන මහත්මයාට විස්තර කරන්න කියමු. ඔව්. දැන් මේ බ්ලැක් ශාමෝ එකයි පුල්ලි ශාමෝ එකයි ගත්තොත් එහෙම වැඩිපුර ඉල්ලුමක් තියෙන්නේ මේ පුල්ලි ශාමෝ එකට. මොකද ඒකට ප්‍රධානම හේතුව තමයි මෙයාලගේ ලස්සන. දැන් ඔයාලට බැලුවම තේරෙනවා අර තනි කළු සතෙක්ට ගන්නවට වඩා මෙයාලා ගොඩක් ලස්සනයි. මේ ඒකත් එක්ක මෙයාලට තියෙන ඉල්ලුම වැඩි වෙලා තියෙනවා. අනිත් එක පුල්ලි ශාමෝ ඉන්නවා අඩුයි ගොඩක් බ්ලැක් ශාමෝ වලට වඩා. ඒකින්ද මෙයාලගේ ඉල්ලුම වැඩි වෙලා තියෙනවා. ඔන්න ඕගොල්ලන්ට දැන් හැමදාම අපිට කිව්වනේ ශාමෝන්ලා ගැන වීඩියෝ වැඩසටහන කරන්න කියලා. ඒකට අපි හොඳම තැනකට අපි ආවා. ඒ කියන්නේ සලමන් බ්‍රීඩර්ස්ලා ගාවට ඇවිල්ලා ඒ ශාමෝන්ලාගේ පියෝ ඒ කියන්නේ හොඳම බ්‍රීඩ් එකක් තියෙන තැනකට ඇවිල්ලා තමයි ඒ ගැන විස්තර කරන්න ඕන. ඉතින් මම කාංචන මහත්මයාට කියන්නම් ඕගොල්ලන්ව සම්බන්ධ කරගන්න ටෙලිෆෝන් අංකය දෙන්න කියලා. කාංචන මහත්මයා කියන්නකෝ ඕගොල්ලන්ගේ ටෙලිෆෝන් අංකය. සම්බන්ධ කරගන්න පුළුවන් 075 03 83 28 කියන ටෙලිෆෝන් නම්බරේ භාවිතයි. 075 030 83 28. ඔන්න දුරකථන අංකයත් ඕගොල්ලන්ට දුන්නා. එතකොට ඕගොල්ලන්ට මේ වගේ ස්වයං රැකියාවක් ආරම්භ කරන්න අත්වලක් තමයි අපි දුන්නේ. සතු හොයාගන්න එක තමයි දැන් ලංකාවේ තියෙන ප්‍රධාන ප්‍රශ්නේ. ඉතින් මේ කාංචන මහත්මයාලට කතා කරලා සතුන් ඕඩර් කරගත්තොත් ඒගොල්ලෝ දුම්රිය පවා ප්‍රවාහණය කරනවා. එතකොට මේ වගේ පහසුකම්ුත් තියෙන නිසා මම හිතනවා ඕගොල්ලන්ට මෙතනින් සතු ගන්න පුළුවන් කියලා. ඉතින් අද දවසේ මම හිතනවා හොඳ වැඩසටහනක් නිර්මාණය කරා ඕගොල්ලන්ගේ අවශ්‍යතාවයට. ඒ වගේම කාංචන මහත්මයාටත් මම බොහොම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඔබගේ ව්‍යාපාරය රටට සේවයක් කරන්න ව්‍යාපාරයක් බවට හැකි වේවා කියලා අභිජනන මධ්‍යස්ථානයක් බවට හැකි වේවා කියලා ඇග්‍රිලින්ක් ආයතනය වෙනුවෙන් අපි සුබ පතනවා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි ඔබතුමාලන්ට. මොකද මම දන්නවා ඇග්‍රිලින්ක් ආයතනයේත් ඔයාලට ගොඩක් සේවා සපයනවා. ඒත් එක්කම ඔයාලට ගොඩක් පුහුණු ලබා දෙනවා. ඇග්‍රිලින්ක් ආයතනයේ එක්ක සම්බන්ධ වෙලා ඔයාලට නිතරම හිටියොත් මම පවා සම්බන්ධ වෙලා ඉන්නේ. මොකද මටත් තව දේවල් ඉගෙන ගන්න පුළුවන්. මොකද අපි නොදන්න දේවල් ඕන තරම් තියෙනවා. ඒකින්ද අපිටත් දේවල් ගන්න පුළුවන්. ඒකින්ද ඇග්‍රිලින්ක් ආයතනයත් එක්ක සම්බන්ධ වෙලා ඔයාලා දිගටම හිටියොත් ඔයාලට ගොඩක් දැනුම ගන්න පුළුවන් කියන එක මම මේ වෙලාවේදී කියන්න කැමතියි. බොහොම ස්තුතියි. එතකොට ඕගොල්ලන්ට මේ වගේ වැඩසටහන් ඉදිරියටත් අපි මේ YouTube නාලිකාව හරහා අපි අරගෙන එනවා. ඉතින් ඒකට ඕගොල්ලන්ට කරන්න තියෙන්නේ අපිව දිරිගන්නන්ට බලන හැම කෙනෙක්ම subscribe කරන්න. ඒ වගේම bell ලාංඡනයට touch කරපුවාම ඕගොල්ලන්ට අපි නිර්මාණය කරන හැම වීඩියෝ වැඩසටහනක්ම ඕගොල්ලන්ගේ ස්මාර්ට් දුරකථනයට එනවා. ඒක බලන්න. බලලා යාළුවොත් එක්ක මේ දැනීම හුවමාරු කරගන්න. මොකද දැනීම කියන දේ ගොඩාක් වටිනවා වැඩි ලාභ ගන්න ව්‍යාපාරයක් කරන්න. අද ලංකාවේ ගොඩාක් දැනීම කියන දේ හුවමාරු වෙන ආයතන වලින් ඒ කාර්යයන් හරියට නොවන නිසා තමයි කුඩා ප්‍රමාණයේ සත්ව ව්‍යවසායකින්ට වැඩි ලාභයක් ගන්න පැටව අලෙවි කරගන්න අවස්ථාවක් නැති වෙලා තියෙන්නේ. ඉතින් මේ අපි ඇග්‍රිලින්ක් YouTube නාලිකාව පටන් ගත්තේ ඒ අඩුපාඩුව පුරවන්න පුළුවන් කියන හැඟීම මතයි. ඉතින් මේ වගේ වැඩසටහනකින් නැවතත් හමු වෙනතුරු ආයිබෝන් කියලා ඕගොල්ලන්ට සමුගන්නවා. සුබ දවසක්.